හැමෝටම සුබ දවසක්. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ලක්ෂ්මී දෙවියන්ට පූජෝපහාර තියලා ඒ දේවරාජෝත්තම මෑණියන් වහන්සේගේ පිහිට ලබා ගන්න කියලා ආකර්ෂණය ලබා ගන්න කියලා. ඉතින් හැමෝම දන්නවා Hindu දහම අනුව සෞභාග්‍යයට සහ ධන වාසනාවට අධිපති දේවරාජෝත්තම මෑණියන් වහන්සේ තමා ලක්ෂ්මී දේවරාජෝත්තම මෑණියන් වහන්සේ. ඉතින් ඔයාලා සමහර කට්ටිය කියනවා දෙවිවරු අදහලා වැඩක් නැහැ, බොරු මිත්‍යා මත කියලා. එතකොට ඔයාලා දන්නවා ඇති දැනට ඉන්දියාවේ මුකේෂ් අම්බානි සහ ඌගේ පුත්‍රයන් දන්නවා එයාලා නිතරම Hindu දහම අදහන සහ ලක්ෂ්මී දේවරාජෝත්තම මෑණියන් වහන්සේට පූජෝපහාර දක්වන අය. ඒ වගේම ඔයාලා මේ කතා දන්නෙත් නැතුව ඇති මාර්ක් සකබර්ග් සහ එලොන් මාස්ක් කියන අයත් ඉන්දියාවට යනවා. ඔවුන් යෝගීවරුන් හම් වෙනවා. ඒ අනුව ඔවුන් කටයුතු කරනවා. කෙනෙක් ඔයාලා මේවා අදහනවට එක එක දේවල් කියන්න පුළුවන්. ඔවා මිත්‍යා මත කියලා. නමුත් ඔය කියන එක්කෙනෙක්වත් ඔයාලට සතයක්වත් දෙන්නේ නැහැ. මම මේක ඔයාලට කියන්නේ මම මේක අද්දුටුව දෙයක්, මම මේක කරන දෙයක්. ඒක නිසා තමයි මම ඔයාලට මේක කියන්නේ. ඔයාලා මුලින්ම මතක තියාගන්න ඕනි අපේ කර්මය අනුව තමයි අපිට හැම දෙයක්ම ලැබෙන්නේ. හැබැයි ඔයාලා හොඳට මතක තියාගන්න කර්මය කියන දේ අපිට වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා ඔයාලා හැමෝම කර්මයට ඉඩ දීලා පැත්තකට වෙලා අත පිහදාගෙන ඉඳලා ඇති වෙන්න හදන්න එපා. මොකද ඔයා ගිය ආත්මවල කරපු පව් ඇති. ඒක නිසා ඔයා සමහරවිට දුප්පත් වෙලා ඇති. නමුත් ඔයා හැමදාම ඒක හිතා ඔයා දුප්පත් කමේම ගිලිලා ඉන්න ඕන නැහැ. මේ ඔයාට දුප්පත් කමින් මිදිලා ඔයාගේ පින ඉස්මතු කරගෙන ලක්ෂ්මී දේවරාජෝත්තම මෑණියන් වහන්සේගේ පිහිට ලබා ගන්න කොහොමද කියලා ඔයාට මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ. එහෙනම් අපි බලමු කොහොමද ලක්ෂ්මී දේව මෑණියන්ට පූජෝපහාර දක්වන්නේ කියලා. ඔයාලා මුලින්ම මතක තියාගන්න ඕනි ලක්ෂ්මී දේවරාජෝත්තම මෑණියන් වහන්සේ කියන්නේ පිරිසිදු භවෙත් ප්‍රතිමූර්තිය. ඒ වගේම තමයි ධන වාසනාවෙත් ප්‍රතිමූර්තිය. එහෙනම් ඔයාලා ලක්ෂ්මී දේවරාජෝත්තම මෑණියන් වහන්සේ පුදනවා නම් අනිවාර්යෙන්ම ඔයාලගේ අංක 1 ඔයාලගේ ගෙදර බොහොම පිරිසිදුවට තියෙන්න ඕනි. කිසිම තැනක මකුළු දැලක්වත් දූවිලි පොදක්වත් තියෙන්න නම් බෑ. ඔයාලගේ ඇඳුම් ලස්සන රැක්වල නමලා නිතරම උදේ හවස අතුගාලා බොහොම පිරිසිදුවට ඒ කසල බැහැර කරන ස්ථානවල ඒවා කසල බැහැර කරලා ඒවා පුච්චලා ඔයාලට ගෙවත්තක් තියෙනවා නම් ඒ ගෙවත්ත ලස්සනට මල් වලින් වගා කරලා ගෙවත්ත අතු ගාලා බොහොම පිරිසිදුවට තියෙන්න ඕනේ මේ ලක්ෂ්මී දේවරාජෝත්තම මෑණියන් වහන්සේගේ පිහිට ලබා ගන්න. ඉතින් එහෙනම් අපි කොහොමද මේ දේවරාජෝත්තම මෑණියන් වහන්සේ කවුද? ඒ උත්තමයාණන් වහන්සේ, ඒ මෑණියන් වහන්සේ කොහොමද මිනිස්සුන්ට පිහිට වෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ ඔයාලා පූජෝපහාර මුලින්ම දැක්වුවා කියලා නම් ලක්ෂ්මී දේවරාජෝත්තම මෑණියන් වහන්සේ ලේසියකට බලන්නේ නැහැ. මොකද උන්වහන්සේට ඉන්නවා පරිවාර සේනාව බොහෝමයක්. මං කිව්ව විදිහට ඔයාලා මුල් සතිය තුල බොහෝම පිරිසිදුව බොහෝම තැම්පත්ව භක්තිය පෙරදරිව ඔයාලා කරන පූජෝපහාර ඔයාලා එක දිගට සතියක් වගේ කරගෙන ඉද්දී අර පරිවාර සේනාවේ ඉන්න කෙනෙක්ට ඔයාව දකින්නවා. එතකොට අන්නේ පරිවාර සේනාව එක්කෙනෙක් ඔයාගේ නිවස වෙත බැල්ම හෙලන්න පටන් ගන්නවා. අන්න එතකොට ඔයාට ටික ධන වාසනාව ලැබෙන්න පටන් ගන්නවා. ඔයා මෙහෙම දිගටම කරන්න ඔයාට නිවසේ ලක්ෂ්මී දේවරාජෝත්තම මෑණියන් වහන්සේ වෙනුවෙන් පූජෝපහාර දක්වන්න පුළුවන් පූජා වට්ටියක් දීලා. ඒ පූජා වට්ටියක් දීලා ඒ වගේම තමා තව තියෙනවා ලක්ෂ්මී දේවරාජෝත්තම මෑණියන් වහන්සේගේ පිළිරුවක් ගෙනල්ලා ඒකට මුදල් නෝට්ටු අමුණලා ඒක සරසවන්න ඕන පිළිමේ. ඊට අමතරව තියෙනවා
අඩුම තරමේ බදාදා සෙනසුරාදාවත් උන්වහන්සේව කිරි වතුර වලින් හරි මොනවා හරි කිරි දියරයකින් ඒ පිළිරුව නාවන්න ඕනි. ඉතින් මෙහෙම කාලයක් යනකොට අර පරිවාර සේනාවේ කෙනෙක් ලක්ෂ්මී දේවරාජෝත්ත මෑණියන් වහන්සේට සැල කරනවා මෙන්න මෙහෙම ඔබ වහන්සේ වෙනුවෙන් පූජෝපහාර දක්වන ඔබ වහන්සේ වෙනුවෙන් නිතරම පූජෝපහාර එතකොට ලක්ෂ්මී දෙවියන්ට ලුණු තියෙන විදිහක් තියෙනවා මම ඒක ඔයාලට ඉදිරි වීඩියෝස් වලදී කියලා දෙන්නම් මෙහෙම කරනවා කියලා මේ පරිවාර සේනාව කෙනෙක් ගිහලා ලක්ෂ්මී දේව මෑණියන්ට කියනවා මෙච්චර කාලයක් මෙහෙම පූජෝපහාර දක්වනවා ඔබ වහන්සේ වෙනුවෙන් ඔබ වහන්සේ ඒ මිනිස්යාට කරුණාසිත පෙරදරිව ඒ ගෘහයට ගිහිල්ලා ආශිර්වාද කරන්න කියලා. උන්වහන්සේ එතකොට සමහර විට ඒ ගෘහයට එන්න පුළුවන් ගොඩාක් පිරිසිදු ගෘහයක් නම් කිලි එහෙම නැත්තම් එහෙම කිලි කොච්චර පිරිසිදු වුණත් කිලි තියෙනවා නම් එතුමිය ඒ රාජෝත්තම මෑණියන් වහන්සේ දිව්‍ය ලෝකේ ඉඳලම ඔයාලගේ නිවස දෙස බලලා ඔයාලට යහපති කියලා ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදය විතරක් ඇති ඔයාට ඔයාගේ දියුණුවේ ඔයා කරන බිස්නස් එකේ කුඩා ව්‍යාපාරේ හිණි පෙත්තටම නගින්න. හොඳට මතක තියාගන්න ඔයාලා ටිකෙන් ටික ඔයාලා ඉන්න අසීරු අඩියෙන් ටික ගොඩ එන්න ඔයාලා කවදාවත් මේ පූජෝපහාර නවත්තන්න එපා. එහෙම නැවතුවොත් වෙන දෙයක් වෙන්නේ නැහැ. මොකද ලක්ෂ්මී දේව රාජෝත්ත මෑණියන් කියන්නේ දනුවන් දෙන කෙනෙක් නෙමෙයි බොහොම කරුණාවන්ත කෙනෙක්. ඒ රාජෝත්තම මෑණියන් වහන්සේ සහ පරිවාර සේනාවගේ ඇල්ම බැල්ම ඔයාලට නැතුව යනවා කියන්නේ ඔයාලා එතනමයි. කියන ඔයාලා රැස් කරගත්ත දෙයක් තියෙනවා නම් ඒ රැස් කරගත්ත දේ නැති වෙන්නේ නැහැ. නමුත් ඔයාලා ඒ පටන් ගත්ත තැනම මේ විදිහටම ඉන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයාලට මාස 3ක් ඇති. ඔයාලගේ මහා ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. මොකද ඒක කර්මයක් එක්ක තමයි සිද්ධ වෙන්නේ. මොකද ඔයාලා මාස 3කින් ඔයාලා කෝටියක් කෝටි 5ක් ඒ වගේ ලොකු ගාණක් ඉල්ලනවා. ඇත්තටම දෙවියන්ටත් දෙන්න බෑ. මොකද දෙවියොත් කර්මයට යටත්ව ඉන්නේ. ඔයාගේ කර්ම ශක්තිය අනුව බලලා තමයි දෙවියෝ උනත් ඔයාට උදව් කරන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න. ඔයාගේ පින ඉස්මතු කරගන්න ඔයා දැනගන්න ඕනේ. ඒක නිසා බෝධි පූජා මුලින්ම බුදුරජාණන් වහන්සේට වන්දනාමාර කරලා පන්සිල් සමාදන් වෙලා බොහොම යහපත් විදිහට තමයි මේ කියන පිළිවෙත් කරන්න ඕනේ. එතකොට තමයි ඔයා දිහා බලන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඕනි. ඔයාට ගුණයක් තියෙන්න ඕනි. ඔයාට ආශිර්වාද කරන්නටත් ඔයා දිහා බලන්නටත් දෙවියන්ට ඔයා ළඟ හොඳ ගති ගුණ තියෙන්න ඕන. නැත්තම් ඔයා ඇවිල්ලා නීති විරෝධී ව්‍යාපාර කරනවා. මස් මාංශ වෙලදාම එතකොට අරක්කු වෙනදාම ඒ වගේ අර නොකල යුතු ව්‍යාපාර කරලා ඔයා පිට ඉල්ලනවා. කොච්චර පිට ඉල්ලුවත් එහෙමම තමයි වඩ ගොඩේමක් නැහැ. ඒක නිසා වත්පිළිවෙත් තියනවා කරන්න. ඒ කරන වත්පිළිවෙත් කියන්න ඕන ස්ත්‍රෝත ගායනා තියෙනවා. මේ YouTube වල තියෙන ඒවා නෙමෙයි. මොකද YouTube වල තියෙනවා මියුසික් කරලා එතකොට ඒවාර පාරිශුද්ධ මිනිස්සෝ නෙමෙයි ඒවා කියන්නේ. ඒවා කියන්නේ ආටිස්ලා. එතකොට ඒ ආටිස්ලා දන්නේ හරියට සොර පිහිටලා කියන්න. ඒ සොර පිහිටලා කියන වෙනම ස්ත්‍රෝත තියෙනවා මං ගාව. මං ඒවා ඔයාලට දෙන්නම්. මාත් එක්ක රැඳිලා ඉන්න මේ වීඩියෝ සීරීස් එකම මං ගේන දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න ඒ හැම දෙයක්ම මං ඔයාලට දෙන්නම්. ඒ ස්ත්‍රෝත ඒවා හොඳට පද මෙවුවා කරලා පිහිටලා කියන දේවල් සහ බොහෝම සිල්වත්ව ඉඳලා පන්සිල් සමාදන් වෙලා බොහෝම යහපත් විදිහට සිල් සමාදන් වෙලා කියන ස්ත්‍රෝත තමයි උදේ හවස ලක්ෂ්මී දේව මෑණියන් වහන්සේ වෙනුවෙන් දාන්න ඕන. නැත්නම් ඔය YouTube වල තියෙන අර මියුසික් බෑග්ග්‍රවුන්ඩ් වල එකත් එක්ක එක ආටිස්ලා කියන ඒවා නෙමේ දාන්න ඕන. හොඳ සිල්වන්ත කෙනෙක් සීලයක පිහිටලා මං කියන්නේ හැමදාම සිල්වන්ත කෙනෙක් නෙමෙයි. හොඳට පන්සිල් සමාදන් වෙලා අඩුම තරමේ සතියක්වත් මස් මාළු නොකා කියන හොඳට කියන ස්තෝත තියෙනවා මං ගාව. මම ඔයාලට ඉදිරියට දෙන්නම්. අන්න ඒව තමයි ඔයාලා උදේ හවස ලක්ෂ්මී දේව මෑණියන් වහන්සේ වෙනුවෙන් තියන්න ඕන. එතකොට කෙනෙක් අහේ ලක්ෂ්මී දේව මෑණියන්ට කොහොමද පහන් පූජා කරන්න කියලා. ඒක සාමාන්‍යයෙන් ලක්ෂ්මී දේව රාජෝත්තම මෑණියන් වහන්සේට පූජෝපහාර පහන් දල්වන්නේ උදෑසන 5-7 අතර තමයි සාමාන්‍යයෙන් පූජෝපහාර මල් පහන් තියන්නේ. ඒත් බුදුන් වැඳලා හොඳට පිරිසිදු වෙලා නාලා කහදියර තියෙනවා නම් කහදියර ඉහලා හොඳට පිරිසිදු වෙලා අංක එක තමයි හොඳටම පිරිසිදු වෙන්න ඕනි.
ඔයත් සම්පූර්ණ පිරිසිදු වෙලා ඔයාලගේ ගෙදර දොරත් හොඳට පිරිසිදු කරලා තමයි මේ පූජෝපහාර මේවා කරන්න ඕනි. එතකොට තව ගොඩක් දේවල් තියෙනවා. මේක තමයි මූලික පියවර. ඔයා මුලින්ම ඔයාගේ ගෙදර පුළුවන් තරම් මකුළු දලක්වත් නැතුව හොඳට පිරිසිදු ලක්ෂ්මී දේවරාජෝත්තම මෑණියන් වහන්සේට පූජෝපහාර දක්වනවා කියන්නෙම විෂ්ණු දෙවියන්ටත් පූජෝපහාර දක්වනවා වගේ තමයි. එතකොට ඔයාලට බෝනස් එකක් වගේ හම්බ වෙනවා විෂ්ණු දේවරාජෝත්තම රාජෝත්තමයාණන් වහන්සේගේ පිහිට. විෂ්ණු දේවරාජෝත්තමයාණන් කියන්නේ බොහෝම කරුණාවන්ත ඒ වගේම බල සම්පන්න දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ ඔයාලා හොඳට පූජෝපහාර දක්වන ලක්ෂ්මී දේව මෑණියන්ට ඔයාලට ආශිර්වාද කරනවා. හොඳට මතක තියාගන්න දෙවිවරුන්ට ඔයාලට යමක් ගෙනල්ලා දෙන්න බෑ. එයාලා කරන්නේ ආශිර්වාද කරන එක විතරයි. එතකොට අනිත් දෙවිවරුන්ට කොහොමත් ඔයාලට මිල මුදල් අතින් උදව් කරන්න බෑ. මොකද මිල මුදල් අතින් උදව් කරන්න පුළුවන් එකම ධන වාසනාව කියන දේ තව කෙනෙක්ට දෙන්න පුළුවන් එකම දෙවි කෙනෙක් තමා ලක්ෂ්මී දේව මෑණියන් වහන්සේ කියන්නේ. අනිත් දෙවිවරු ඒ මුදල් සම්බන්ධව වැඩ වදාරන්නේ නැහැ. ඒතකොට ලක්ෂ්මී දේව මෑණියන්ට කොහොමද පූජෝපහාර දක්වන්නේ කියලා මම තව වැඩි දුරටමත් කරුණු ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්. ඒක නිසා ඔයාලා එහෙනම් මම ඉදිරි වීඩියෝස් වලින් ඔයාලට ගෙන එන්නම්. ඔයාලා කමෙන්ට් කරන්න. ඔයාලා හොඳට ගෙදර පිරිසිදුව පහන් දැල්වන්න. ඔයාලා ගෙදර ලක්ෂ්මී දේවියන්ගේ මොකවත් නැත්තම් මොකද ලක්ෂ්මී දේවියන්ගේ පිළිරුව නැහැ. ඒවා ටිකක් අඹන්න අමාරුයි. ඒ මූර්තිය ගන්න අමාරු නිසා ගොඩාක් තියෙන ෆොටෝස් කෙනාවට කමක් නැහැ. ඒ ෆොටෝස් එකක් ගෙනල්ලා ඒවට පූජෝපහාර දක්වන්න පටන් ගන්න. හොඳට ගෙදර පිරිසිදු කරලා මම කලින් කිව්වා වගේ හැමතිස්සෙම කියනවා වගේ එහෙම කරලා පටන් ගන්න. ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා මම ඔයාලට වීඩියෝස් වලින් ගෙන එන්නම්. ඔයාලා දන්නවා ඇති සහ ඔයාලා දැනටමත් ලක්ෂ්මී දේවියන් පූජෝපහාර දක්වනවා නම් මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔයාලට කොහොමද උන්වහන්සේ ආශිර්වාද කරන්න ඔයාලට කොහොමද දේවල් ලැබෙන්නේ හිතෙන්නේ නැති විදිහට හිතෙන්නේ නැති පැති වලින් සමහරව ණයට ගත්ත මිනිස්සු එකපාරටම ණය ගෙවන්න පටන් ගන්නවා. ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි මේ මොන දේ කරන්නත් ඔයාගේ කර්මයේ යට යන්න ඔයා පින් කරන්න ඕන. පින් කරලා තමයි දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න. මොකද නැත්තම් දෙවිවරුන්ටත් ඔයාට ආශිර්වාද කරන්න බෑ ඔයා ළඟ පින් නැත්තම්. ඒක නිසා ඔයා නිකම්ම ඉඳලා නිකම්ම ලක්ෂ්මී දේවියන්ට පහන් තිබ්බා කියලා මෙලෝ සිතක් වෙන්නේ නැහැ. මොකද දෙවියන්ට ආශිර්වාද කරන්න බැරුව යනවා. ඒ නිසා ඔයා සීලයක පිළිපදලා බුදුන් වහන්සේ වැඳලා පන්සිල් සමාදන් වෙලා හොඳට යහපත් විදිහට මනුස්සයන්ට කතා බහ කරලා හොඳට සීලයක පිළිපදලා ඔයා ඒ දෙවිවරුන් අදහනවා නම් දෙවිවරුන්ට ඔයාගේ දුක කියනවා නම් ඒ දෙවිවරු ඔයාට නිකම්ම ආශිර්වාද කරනවා. ඔයාට ආශිර්වාද කරන්න පුළුවන්. එතකොට ඔයාට ආශිර්වාද කරාම ඔයාට ලැබෙන්න ඕන දේවල් ඔයාට ලැබෙන්නේ නැත්නම් හොඳට මතක තියාගන්න. ඔයා දුස්සීලෙක් නම් ඔයා මිනිස්යන්ට වින කර ඔයා දෙවියන්ගෙන් පිහිට ඉල්ලනවා නම් ඔයාට දෙවිව පිහිට වෙන්නෙත් නැහැ. දෙවිව පිහිට වෙන ඔයාට ආශිර්වාද කරත් ඒ ආශිර්වාදය ලැබෙන්නේ කොහොමද? දෙවියන්ට ආශිර්වාද කරන්නත් බෑ දුස්සීල මිනිස්යන්ට. ඒක නිසා හොඳට මතක තියාගන්න. මම මේ වීඩියෝ එක ඔයාලට ඉන්ට්‍රොඩියුස් එකක් විදිහට ගේන්නේ. මම ඉදිරියට ගේනම් කොහොමද වැඩිදුර මේ පිහිට ලබා ගන්න කියලා. ඒක නිසා ඔයා මුලින්ම හොඳට මං කිව්ව විදිහට කලින් කිව්වා වගේ හැමතිස්සෙම කියනවා වගේ ගෙදර හොඳට පිරිසිදුව තබාගෙන ලක්ෂ්මී දේවියන්ගේ ෆොටෝ එකක් නැත්තම් ගෙනල්ලා වෙන මල් ආසනයක් තියලා ඒ විදිහට කරන්න පටන් ගන්න. මම ඔයාලට දියුණු වෙන ක්‍රමය කියලා දෙන්නම්. මගේ YouTube channel එක subscribe කරන්න. මම හෙළ වෙදදුරු සමරකෝන්. එහෙනම් ගිහලා එන්නම් මේ වගේ මේ වීඩියෝ එකකින්ම තව කොටසකින් හම්බ වෙනකන් ගිහලා එන්න. එහෙනම් බුද්ධ සරණයි. ජය වේවා.